අයිබෝවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම මගේ channel එකට. මේ වෙලාවේ මේ දවස්වල ලංකාවේ ස්වභාවික විපතක් වෙලා තියෙන වෙලාවේ ස්වභාවික ව්‍යසනයක් වෙලා තියෙන වෙලාවේ ඒකෙන් පීඩාවටපත් වුණ අපේම මිනිස්සුන්ට ඉක්මනින්ම සහනයක් ලැබෙන්න ඉක්මනින්ම මානසික සතුටක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම මේ වීඩියෝ එක කිරීමේ අරමුණ තමයි මේ පහුගිය දවසක තිබුණු ඉතිහාඩ් ගුවන් සේවිකාවන් එහෙම නැත්නම් ඉතිහාඩ් කැබින් ක්‍රූ සම්මුඛ පරීක්ෂණයක් පිළිබඳව මම වීඩියෝ එකක් කරා මගේ පහුගිය දවසක. ඒ ඉන්ටර්විව් එකට ඔන්ලයින් ආයුධම් කරලා ඊගාව ස්ටෙප් එක එහෙමත් නැත්නම් වීඩියෝ ප්‍රසන්ටේෂන් එකට ඉන්විටේෂන් එක ආපු ගොඩාක් නංගිලා මල්ලිලා මට මෙසේජ් කරලා කිව්වා ඒ වීඩියෝ ප්‍රසන්ටේෂන් එකට අහන ප්‍රශ්න මොනවාද ඒවට කොහොමද උත්තර දෙන්න කියලා පුළුවන් නම් මට වීඩියෝ එකක් කරන්න ඒක ඒගොල්ලන්ට ගොඩක් හෙල්ප්ෆුල් වෙනවා කියලා. ඉතින් මම මේ වෙලාවේ හිතුවා ඒ වීඩියෝ එක කරන්න ඔයගොල්ලන්ට මොකද ඔයගොල්ලන්ට පුළුවන් එතකොට මේ ප්‍රශ්න වලට හරියාකාරව මුහුණ දීලා ඒකට ඔන්ලයින් නිවැරදිව ඔයගොල්ලන්ගේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ඒගොල්ලෝ අහන ප්‍රශ්න තුන මොකක්ද සහ ඒවට හරියට පිළිතුරු දෙන්නේ කොහොමද කියන එක දැනගන්න ලැබෙනවා. තමයි මම ඔයගොල්ලන්ට හදපු ප්‍රසන්ටේෂන් එක මේ වීඩියෝ ප්‍රසන්ටේෂන් එකෙන් ඔයගොල්ලන්ගේ ඒ ආන්සර් කරන්න ඕන ක්වෙස්චන්ස් තුනට මම උත්තර දීලා තියෙනවා. අපි බලමු කොහොමද ඒ උත්තර ටික කියලා. First question එක introduce yourself with your age and height. මේක 60 second answer එකක් බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ මම කියන එකට ඔයගොල්ලන්ගේ නම දාලා ඔයගොල්ලන්ගේ උස දාලා ඔයගොල්ලන්ගේ වයස දාලා answer එක හදාගන්න. මේක තමයි sample answer එක. Hello, my name is Himali and I'm 25 years old and my height is 160 centimeters. I'm from Sri Lanka and I am a friendly and positive person who enjoys meeting new people. I have experience working with customers and I learned how to stay calm, polite and helpful in different situations. I enjoy working in a team and I always try to give my best service. In my free time, I like learning new skills and understanding different cultures. I believe these qualities will help me to do well as cabin crew. Thank you for watching my introduction. මේක තමයි second question එක. What is your motivation for applying to Etihad? මේකත් මම ගත්ත simple answer එකක් 60 seconds වලට. I want to apply to Etihad because it is one of the best airlines in the world. I admire the good service, the training and the way Etihad take care of passengers. I love working with people and I want to be part of a team that makes passengers feel safe, comfortable and happy during their journey. Etihad also gives great opportunities to learn, grow and meet people from many different countries. I feel excited to work in a job where I can travel, improve my skills and represent a respected airline. මේක තමයි second answer එක. ඔයගොල්ලන්ට වෙන මොකක් හරි answer එකක් ඕන නම් මට comment එකක් දාන්න. මට පුළුවන් මේක වෙන විදිහකට හදලා ඔයගොල්ලන්ට reply එකක් දාන්න. බලමු ඊගාව question එක මොකක්ද කියලා. මේක තමයි last question එක. questions තුනයි ඔක්කොම තියෙන්නේ. roles and responsibilities of a cabin crew member. මම මෙතන simple answer එකක් ගත්ත 60 seconds වලට. හිමීට කියන්න. එතකොට 60 seconds වලට මේක මේ හදාගන්න පුළුවන්. A cabin crew member has two main responsibilities, safety and service. The most important role is safety. Cabin crew must check the cabin, follow all safety rules and help passengers in emergencies. The second role is service. The cabin crew greet passengers, help them find their seats and serve food and drinks and answer questions. Cabin crew must also stay calm, be patient and work well with the team. Their job is to make sure every passenger feels safe, comfortable and well cared for during the flight. මේ තුන තමයි answers තුන. ඔයගලන්ට තව මොන හරි answers ඕනේ නම් මීට වඩා පොඩ්ඩක් තව හොඳ answer එකක් ඕනේ නම් මේක මම මේ simple answers ගත්තේ beginner කෙනෙක් ගැන හිතලා. එහෙම තව මොන හරි different answer එකක් ඕන නම් comment එකක් දාන්න. ඔය විදිහට තමයි නිවැරදිව ඒ ප්‍රශ්න තුනට පිළිතුරු ලබා දෙන්නේ.
තව දෙයක් කියන්න ඕනේ මේ වීඩියෝ ප්‍රසන්ටේෂන් එක ඔයගොල්ලෝ ඔන්ලයින් කරන හන්දා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ නිවැරදිව සම්මුඛ පරීක්ෂණයකට ඒ කියන්නේ ඇත්තටම සම්මුඛ පරීක්ෂණයකට ගිහිල්ලා ඒගොල්ලොන්ගේ මුණ ගැහෙන වෙලාවේ ඔයගොල්ලෝ ලෑස්ති වෙලා යන විදිහට තමයි මේකට අඳින්න ඕනේ. ඒ කියන්නේ ඔෆිෂියල් විදිහට ඔයගොල්ලෝ අඳින්න ඕනේ. ගැන ළමයෙක් නම් බ්ලේස් එක දාලා ෂර්ට් එක යටින් ඇඳලා ස්කර්ට් එකක් එහෙම නැත්නම් ට්‍රවුස් එකක් පිරිමි ළමයෙකුත් ඒ විදිහට බ්ලේස් එකක් ඇඳලා ෂර්ට් එක ඇඳලා ට්‍රවුස් එක බ්ලේස් එක නැති වුණත් කමක් නැහැ. ඒක එච්චර මැන්ඩේටරි නෑ වීඩියෝ ප්‍රසන්ටේෂන් එකකට. ඊට අමතරව පිරිමි ළමයෙක් නම් ලස්සනට රැවුල කපලා ගෑනු ළමයෙක් නම් පොඩි මේකප් එකක් දාලම ප්‍රසන්ටේෂන් එකට ලෑස්ති වෙන්න. මොකද ඒවා ඒගොල්ලෝ මොනිටර් කරන හන්දා. අනිත් එක තමයි හොඳට එළිය තියෙන තැනක ඉඳලා ඔයගොල්ලන්ගේ වීඩියෝ ප්‍රසන්ටේෂන් එක කරන්න. ගොඩාක් අඳුරුයි නම් වීඩියෝ එක ඒගොල්ලන්ට ඔයගොල්ලන්ගේ මූණ හරියට පෙනෙන්නේ නැති වුණොත් ඔයගොල්ලෝ කොච්චර හොඳට ප්‍රසන්ටේෂන් එක කරත් ඔයගොල්ලන්ට සමහර විට ඊගාව ස්ටෙප් එකට ඔයගොල්ලන්ට ඊමේල් එකක් නොලැබෙන්න ඉඩ තියෙනවා. ඒක හන්ද ඔයගොල්ලන්ට පුළුවන් මේ කැමරා එක ඔයගොල්ලෝ වීඩියෝ කරන්න ගන්න කම්පියුටර් එක හරි ෆෝන් එක හරි මොකක් හරි ඩිවයිස් එකක් ඔයගොල්ලන්ට පුළුවන් මෙහෙම එක එක තැන් වලට තිය බලන්න මොන පැත්තටද ඔයගොල්ලන්ගේ මූණට ලස්සනට එළිය වැටෙන්නේ කියලා. ඒක ෆෝන් එක හරව බලුවම ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් එක තැනක් එනවා හොඳටම ලයිට් එක මූණට එන. ඉතින් එහෙම තැනක් බලලා වීඩියෝ ප්‍රසන්ටේෂන් එක කරන්න ලෑස්ති වෙන්න. ඔයගොල්ලන්ට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේකට යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට වෙනත් මොන හරි මේ මම කියපු ප්‍රශ්න වලට තව විදිහකට උත්තර දෙන්න ඕනේ නම් සහ මීට අමතරව තව උත්තර ඕනේ නම් එහෙමත් ඕන අය මැසේජ් එකක් හරි කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් විදිහට මම ඒ උත්තර ටික වෙනස් විදිහකට හරවලා පිළිතුරු දෙන්න ඔයගොල්ලන්ට උත්සාහ කරන්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම මම සුබ පතනවා මේ රැකියාව ලැබෙන්න සහ ඔයගොල්ලෝගේ ගුවන් සේවිකා සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. අයබෝවන්.